බලාගෙන ඉන්නවා මෙතන උතේ ඉඳලා. පහ වෙනකොට මිනිහ ගෙනියන්න ඕනේ. නැත්තම් මල ගෙදරින් මෙතනට මිනිහ හොයාගෙන. අයට ඉල්ලා අමනාප නොවන්න. අනේ වාත්‍යෝ අර පොලි මුදලාලිගේ මිනිහ එබ්බම් කරලා ඉවරද? කවුද මුදලාලි? අර ගහෙන් ඇදලා ගොඩ ඇරලා මැරිච්ච මිනිහද? නෑ වාත්‍යෝ අර ණය ගහන මෙරලා ගෙනාවේ. අර මුදලාලි නෑ ඔය තාම මේ වැඩේ ඉවර නෑ. ඒ වැඩේ බාරගත්තා හින පාඩුවේ උගේ බඩේ සයිස් එක හැටියට. උගේ බඩට බෑන පුළුන් කිලෝ 75ක් විතර. පුදුම බඩක් නේ උට තියෙන්නේ. තියෙන පුළුන් ටික ඇති වෙයිද මන්ද උගේ බඩ පුරවන්න. පුළුන් මදිනම් මහත්වර අපේ ගෙදර හරට්ට කන්න දෙන්න තියෙන පිටුරු ගෝණියක් තියෙනවා. මං ඒක අරගෙන එන්නද? පිටුරු දානද ඔය මිනිහට? තම්සිතොත් මේ පඹයක් කියලා. මගුලක් කතා කරනවා. මහත්වෝ තව කොච්චර මම අය උදේම වැඩ ඇලුවා. වඩිය ගහලා කසිපු ටික බෙදලා මේ ගෙදර යන ගම. අනේ වල්ලි එහෙනම් මට පොඩි උදව්වක් දෙන්නකෝ වැඩ අල්ලන්න. අපේ ගෙදර ගෑණිකෙන් බේරිල්ලක් නැහැ. අවුරුද්දට වැඩ අල්ලන්නේ තු ගෙදර ඉඳපා කියලා. ඕමනාදයි අපි හැමෝටම උදව් කරන්න ඕනේ. මේ ඉන්න ටිකේ හොඳට ඉඳිලා අපි හෙට මැරෙයිද කියලා දන්නේ නැහැ කියන්නේ නිකන්ද? අනේ වල්ලි උඹට පින් සිද්ධ වෙනවා බං. ඕමනාදයි අපි තව එකෙක් වෙනුවෙන් පණ උරත් දෙන්න ලෑස්ති. ඒ හේව් ගුණයා මම. එන වලින් බොහොම ඉතා මං ටක්කල බට්ටුක ලෑස්ති කියලා ගන්න. හරි. ඔයා ලෑස්ති කරන්න බඩු ටික. මම මෙතන ඉන්න. හරි මල්ලි. ඔක්කොම ලෑස්ති කරා. අපි එන කතර බේසුවට යමු. වැඩේ පටන් ගන්න. එතකොට තාම්සේ චන්දර ඩෙලිදායි. මොන චන්දරද? මම නන්දර. ඔය මිනි නන්දර කිව්වම ඕනෙකෙක් දන්නවා. දැන් තාම්සේ කිව්වේ ඔය අද උදේත් මනවාලේට ඇඳුවා කියලා. ඔව්. මම අද උදෙන් මනවාලේට ඇඳුවා. මපා. මේකනේ මහත්තයෝ. මනමාලීට අවුරුදු 30යි. එතකොට මනමාල මහත්තයෝ අවුරුදු 55යි. ගෙදරින් බලෙන් තමයි කසාද බන්ධ දීලා තියෙන්නේ. ඒ කේන්දේට මනමාලි පූරුටම වහමින මනා ගෙනාවේ අපේ මල්සාලාවට. මම තමයි මහත්තයෝපේ අත්තකි. මනමාලි වෙම්බාම් කරන අන්දල පෙට්ටියට දැම්මේ. ඒකනේ මං කිව්වේ අද උදේ මනමාලිට ඇන්තුවා කියලා. අයියෝ තාම්සේක බෑ. එහෙනම් ඔබ දැන් ඵලයක්. මම මේවට දවස් 6ක් මතුරනවා. හත්තිනි දවසේ බලාපිය කොහොමද කඩාගෙන විදගෙන ඉන්නේ නැහැටි කියලා. අනේක පුබහත්තියෝ දවස් 7ක් නම් ඉන්න බෑ මට. දවස් 2කින් ගෙන්නලා දෙන්න. යකෝ දැන් දාලා ගිහලා මාසයක් විතර හිටියා නේද පොළ? තොට තව දවස් 7ක් ඉන්න බැරිද? දවස් 7ක්? දවස් 7ක් කොහොමද කපු මහත්තු ඉන්නේ? එතකොට සිමෙන්ති කොට ටික කල් වෙනවනේ. තාප්පෙ වදින්න වෙන්නේ නැහැ. බොල කොණ්ඩාඹු. උඹ මේ ගෑණිව ගෙන්න ගන්න හදන්නේ. තාප්ප වදින්නද බොල? මොන ගෑණියද? ඒ යක්ෂණිය ගෙදර ඉන්නවා. ඒකේ වෙලෝ ගන්න බැරුව ඉන්නේ. එහෙනම් පොර යක්ෂණියක්ද කොළතෝ මේ ගෙන්නන්න හදන්නේ? මට ගෙන්නන්න ඕනේ අපේ ගෙදර තාප්පෙ වදින මේසන් පාස්ව. සිමෙන්ති කොට 15යි. වැලි කියුප් එකයි. ගල් 500යි ගේන්න කියලා මගෙන් රුපියල් 20000ක් තරම් මාරුණා කපු මහත්තයෝ. අනේ කපු මහත්තයෝ මට කොහොම හරි වුණා ගෙන්නලා දෙන්න. කාටද බම් පුළුවන් මේසන් පාස්ලා ගෙන්නන්න? කපු මහත්තයා අතර බෝඩ් එක ගහලා තියෙන්නේ. හැර ගිය ඕන කෙනෙක් ගෙන්නලා දෙනවා කියලා. හැර ගිය ඕන කෙනෙක් ගෙනලා දෙනවා කිව්වට මම ගහලා දෙනවද කොහොම මේසන් පාස්ලා ගෙනලා දෙනවා කියලා. අනේ කපු මහත්තයෝ දැන් කොහොම හරි මට මුව ගෙන්නලා දෙන්න. මෙන්න තියෙනවා මේසන් පාස්ගේ හිස කෙස් ටිකයි සරුමේ කෑල්ලයි. මේවට වතුරලා ඉක්මනට මට මුව ගෙනලා දෙන්න කපු මහත්තයෝ. මේසන් පාස්ගේ හිස කෙස් ටිකයි සරුමේ කෑල්ල නෙමෙයි. උඹ මට ගෙනත් දීපන් අර මේසන් පාස්ගේ මේසන් හැන්දයි මට්ට ලෑල්ලයි අර මේසන් පාස්ගේ කෙලින්ද කියන බලන්න ළමේ. අන්න ඒ ටික මට ගෙනත් දීපන්. මම ඒවට වතුරලා උඹට මේසන් පාස් ගෙනලා දෙන්න. අනේ පළවෙනි හොයන්න. ආව මෙතන මේසන් පාස්ලා ගෙන්නන්න. ෂෙයා කරන්න. ඊළඟ වීඩියෝ එක මීටත් වඩා සුපිරිම වීඩියෝ එකක්. සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න, ලයික් පාරකුත් දාගෙන කමෙන්ට් එකකුත් දාගෙන යන්න. ඊළඟ වීඩියෝ එක ළඟටම ගෙන්න ගන්න, නොටිෆිකේෂන් බෙල් එකත් ඔබලා තියාගන්න. ආදරේ හැමෝටම හම්බෙමු ඊළඟ වීඩියෝ එකෙන්.